අද ටිකක් වෙනස් විදිහ වීඩියෝ එකක් තමයි මම ඔයාලට කරන්නේ. අද මම ඔයාලට කියලා දෙනවා 5 life changing habits. ඔයා දන්නවා අලුත් අවුරුද්දක් පටන් ගත්තා. 2026. ඉතින් 2026 කියලා කියන්නේ ඔයාගේ අවුරුද්ද. If nothing changes in your daily routine, your life will exactly be the same. But if you change few habits, everything will change. So today, I'm sharing 5 habits that you can change your life. ඔයාගේ life එකම වෙනස් කරගන්න පුළුවන් habits 5ක් ගැන තමයි මම අද ඔයත් එක්ක share කරගන්නේ. ඔයා ඇත්තටම මෙන්න මේ කියන habits 5 මේ year එකේදී follow up කරත් ඔයාට ඔයාගේ improvement එකක් අනිවාර්යෙන්ම බලා ගන්න පුළුවන් වේවි. Okay. What is the first habit? පළවෙනි habit එක තමයි reading. නිකන් ඒක ඔයාට දෙන්න පුළුවන් සිම්පල් හැබිට් එකක් කියලා. ඔයා නිතරම අහලා තියෙනවා reading maketh the full man. reading කියලා කියන්නේ reading is like having a conversation with successful persons. ඔයා when you read daily දවස ගානවා කියවන්න පුරුදු වුණොත් your thinking level automatically increase. reading කියලා කියන්නේ ඇත්තටම ගොඩක් වටින හැබිට් එකක්. ඔයාට කියවන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාට කියවන්න පුළුවන්. මම එක්සැම්පල්ස් ටිකක් කියන්නම්. personal growth, money, communication. මෙන්න මේ වගේ ඔයාට කියවන්න ඔයාගේ දැනුම වර්ධනය කරගන්න කියවන්න පුළුවන් ගොඩාක් පොත් තියෙනවා. spend 30 minutes daily. ඔයාට පුළුවන් මේකට දවසකට විනාඩි 30ක් වෙන් කරන්න. ඔයාට දවසකට පැය 24ක් තියෙනවා. ඉතින් පැය 24න් විනාඩි 30ක් ඔයාට අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. විනාඩි 30ක් අරගෙන ඔයා මෙන්න මේ කියන හැබිට් එක දවස ගානේ ෆලෝ අප් කරලා මාසයක් අවසානයේ ඔයාගේ රිසල්ට් බලන්නකෝ. එතකොට ඔයාට තේරෙයි ඔයා කලින් හිටියට වඩා දැන් ඔයා තැනක ඉන්නවා කියලා. Remember, leaders are readers. ඉතින් මෙන්න මේ කියන හැබිට් එක ඔයා මතක තියාගන්න 2026 ඉඳන් අනිවාර්යෙන් මම මේ කියන හැබිට් එක දිනපතාම ෆලෝ කරනවා කියලා. Okay. Second habit. Second habit එක තමයි journaling. Talk to yourself. ඔයා දන්නවා දැන් 10 වසර 11 වසර ඉඳන් ළමයි journaling කරනවා. මොකක්ද මේ journaling කියලා කියන්නේ? Talk to yourself. ඔයත් එක්කම කතා කරන එකට තමයි journaling කියලා කියන්නේ. සමහර අය ඉන්නවා එයාලා ගාව තියෙන ඇත්තම සිතිවිලි කාත් එක්කවත් එයාලා ෂෙයා කරගන්න කැමති නැහැ. සමහරක් විට එයාලා ප්‍රශ්නයක ඉන්න පුළුවන්. එයාලා ඒ ප්‍රශ්නෙන් තනිවම විඳවනවා වෙන්නත් පුළුවන්. ඒත් එයාලා කැමති නැහැ කාත් එක්කවත් එයාලගේ ප්‍රශ්නේ බෙදා ගන්න, ෂෙයා කරගන්න. අන්න ඒ වගේ අයට ඔයත් සමහරක් විට හැම කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඔයාට තියෙන ප්‍රශ්න ඔයා මොනාටද තැන්ක්ෆුල් වෙන්න අද දවසේදී ඔයා කරපු දේවල්, ඔයා අද දවසේ අචීව් කරගත්තු දේවල්, ඔයාට තියෙන ප්‍රශ්න, ඔයා හිතාගත්තු සොලියුෂන්ස්, මෙන්න මේ කියන දේවල් ඔයාට පුළුවන් නෝට් කරගන්න. ඔයාට ඒ පොත නෝට්බුක් එකක ලියා ගන්න. ඒ පොත ඔයාට ලස්සනට ඔයා කැමති විදිහට ඩිසයින් කරගන්නත් පුළුවන්. ඉතින් මේකෙන් ඔයාගේ මෙන්ටල් ස්ට්‍රෙස් එක, ඔයාගේ ස්ට්‍රෙස් එක රෙඩියුස් කරගන්න උදව් කරනවා. ඒ වගේම ඔයාගේ මයින්ඩ් එක ක්ලියර් කරනවා. ඔයාට සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් එනවා. මෙන්න මේ කියන ගොඩක් වාසි ලැබෙනවා ඔයා ජර්නලින් කියන දෙයට පුරුදු වුණත්. ඉතින් ඔයාට පුළුවන් දවසකට පොඩි වෙලාවක් වෙන් කරලා ඔයා දවසේ ස්තුතිවන්ත වෙච්ච විදිහ, ඔයා ස්තුතිවන්ත වෙන දේවල්, මෙන්න මේ කියන දේවල් ඔයාගේ නෝට්බුක් එකේ ලියන්න. ඉතින් ඇත්තටම මේකත් රීඩින් වගේම ඔයාගේ ලයිෆ් එකම චේන්ජ් කරන හැබිට් එකක්. ඉතින් 2026 දී හිතා ගන්න අනිවාර්යෙන් මමත් මෙන්න මේ කියන ස්ටෙප් එක ෆලෝ අප් කරනවා කියලා. Okay. Third habit. තුන්වෙනි හැබිට් එක තමයි fitness. Control your body. ඔයාගේ බොඩි එක ඔයා කන්ට්‍රෝල් කරගන්න ඕනේ. මේන්ටේන් කරගන්න ඕනේ.
ඔයාට ගොඩක් ගෝල්ස් තියෙන පුළුවන්. මේ year එක පටන් ගද්දි ඔයාට තියෙන්න පුළුවන් ගොඩක් ගෝල්ස්. මම මෙන්න මේ කියන තැන්වලට මං ළඟා වෙනවා කියලා ගොඩක් ගෝල්ස් ඔයාට තියෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ බොඩි එක වීක් නම් ඔයාට එතනට යන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම කරන්න කලින් ඔයා දැනගන්න ඕනි මොකක්ද? ඔයාගේ බොඩි එක ෆිට් එකේ තියාගන්න ඔයා මතක තියාගන්න ඕනි. ඔයා හිතයි ඔයාගේ බොඩි එකේ ෆිට්නස් එක මේන්ටේන් කරගන්න නම් ඔයා අනිවාර්යෙන් ජිම් එකකට යන්න ඕනි කියලා. එහෙම නැහැ. ඔයා අනිවාර්යෙන් ජිම් එකකට යන්න ඕනි නෑ. ඔයාට දවසකට විනාඩි 20ක් ඇවිදින්න පුළුවන්. You can walk 20 minutes daily. Do stretching, do home workout. මෙන්න මේ කියන දේවල් වලිනුත් වෙන්නේ ඔයාගේ බොඩි එක මේන්ටේන් වෙන එක. ඉතින් හැම දෙයකටම කලින් ඔයාගේ බොඩි එක හෙල්දිව ෆිට්නස් එකේ තියාගන්න ඕන. ඉතින් ඔයාට පුළුවන් මේ year එක පටන් ගද්දී ඔයා අනිවාර්යෙන් ඔයාගේ බොඩි එක මේන්ටේන් එකේ තියාගන්න ඔයාගේ ෆිට්නස් එක ඔයා මේන්ටේන් කරගන්නවා කියලා හිතාගෙන මෙන්න මේ කියන ස්ටෙප් එකත් ඔයාට ෆලෝ අප් කරන්න පුළුවන්. Okay. Then the next step, next habit is learn one skill. ඔයාට පුළුවන් මේ අවුරුද්දේදී එක ස්කිල් එකක් ඉගෙන ගන්න. Degrees are good, but skills pay the bills. Skills ඇත්තටම ඔයා ස්කිල් එකක් ඉගෙන ගන්නවා කියන එක ඔයාට ගොඩක් වටිනවා. ඔයාට කැමති ස්කිල් එකක් ඉගෙන ගන්න පුළුවන්. මම ඔයාලට එක්සැම්පල්ස් ටිකක් කියන්නම්. ඉංග්‍රීසි කතා කරන එක, ස්පීකින් ඉංග්ලිෂ්, කමියුනිකේෂන් ස්කිල්ස්, ඩිජිටල් ස්කිල්ස්, මෙන්න මේ වගේ පබ්ලික් ස්පීකින්, මෙන්න මේ කියන ස්කිල්ස් වලින් ඔයා කැමති ස්කිල් එකක් ඉගෙන ගන්න පටන් ගන්න ඕනි ඔයා මේ අවුරුද්දේදී. හැම ස්කිල් එකකින්ම ටික ටික ඉගෙන ගන්නවට වඩා එක ස්කිල් එකක් ફોකස් කරලා ඒක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න එක ඔයාට ගොඩක් වටිනවා. ඉතින් ඔයාට පුළුවන් මේ අවුරුද්ද පටන් ගද්දි හිතා ගන්න ඉගෙන ගන්න මොකක් හරි එක ස්කිල් එකක් ඔයා අනිවාර්යෙන් ඉගෙන ගන්නවා කියලා. දවසකට විනාඩි 30ක් වෙන් කරලා ඔයාට පුළුවන් මේ ස්කිල් එක ඉගෙන ගන්න. YouTube බලලා හරි මොනවා හරි වීඩියෝස් ඕනි තැනකින් ඔයාට පුළුවන් මේ ස්කිල් එක ඔයා ඉගෙන ගන්න. මොකද ස්කිල් එකක් ඉගෙනගෙන තියෙනවා කියන්නේ ඇත්තටම ඔයාට ගොඩක් වටින දෙයක්. Okay. So the last step, last habit that you can follow is digital minimalism. Digital minimalism කියලා මොකක්ද අපි කියන්නේ? Digital minimalism කියලා කියන්නේ control your phone. Your phone is a tool, not your boss. ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ ෆෝන් එක ගත්තු ගමන් සෝෂල් මීඩියාස් වලට යනවා ඒක ස්ක්‍රෝල් කර කර ඉන්නවා. ඔයාට පුළුවන් මේ අවුරුද්දේ හිතාගන්න සෝෂල් මීඩියා එකට වෙන් කරන කාලේ පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. පොඩ්ඩක් අඩු කරගන්න. No phone after waking up and also no phone before sleeping. නිදාගන්න යන්න කලිනුයි නැගිට්ටට පස්සේ ෆෝන් එක කියන එක යූස් කරන්න එපා. නැගිට්ට ගමන්ම ෆෝන් එක අල්ලන්න එපා. අපි ගොඩක් කුරු වෙලා තියෙන්නේ ඒකට. අපි නිදාගන්නෙත් ෆෝන් එකත් එක්ක, අපි නැගිටින්නෙත් ෆෝන් එකත් එක්ක. It is a wrong habit. එහෙම කරන්න පුරුදු වෙන්න එපා. මම ඔයාට කලින් වීඩියෝස් වලත් කියලා දීලා තියෙනවා නැගිට්ට ගමන් ඔයාට ෆලෝ කරන්න පුළුවන් ස්ටෙප් එකක්, හැබිට් එකක්. මෝර්නිං එක්සර්සයිස්. ඔයාට මම කියලා තියෙනවා නැගිට්ට ගමන් විනාඩි 2ක් විතර මෝර්නිං එක්සර්සයිස් එකක් කරන්න කියලා. ඒ වගේම ඔයාට පුළුවන් ඔයා නැගිට්ට ගමන් ඔයා අද දවසේ කරන්න ඉන්න දේවල් ප්ලෑන් කරන්න. අද දවසේ මම මෙන්න මේ කියන වැඩ ටික කරලා ඉවර කරගන්නවා. මෙන්න මේ වගේ දේවල් ඔයාට ෆලෝ අප් කරන්න පුළුවන් ෆෝන් එක යූස් කරනවා වෙනුවට නැගිට්ට ගමන් සහ නිදා ගන්න කලින්. ඒකෙනුත් ඔයාගේ ලයිෆ් එක ගොඩක් දුරට චේන්ජ් වෙනවා. ෆෝන් එක ඔයා යූස් කරාට කමක් නැහැ. ඔයා ඔයාගේ ස්කිල් එකක් ඉගෙන ගන්න මෙන්න මේ කියන දේවල් වලට. මම කියන්නේ සෝෂල් මීඩියා වලට වෙන් කරන කාලේ පොඩ්ඩක් මේ අවුරුද්දේදී අඩු කරලා බලන්න කියලා. හරි. අපි දැන් 5 life changing habits ඉගෙන ගත්තා. මොනවාද? පළවෙනියට මම කිව්වා reading, journaling, learn one skill,
fitness, digital minimalism. මෙන්න මේ කියන හැබිට්ස් පහ ඔයාට හිතන්න පුළුවන් ඔයාට තේරෙයි නිකන් මේව නම් ගොඩක් සිම්පල් නේ. ගොඩක් අය කියනවා මේ මෙහෙම කරන්න කියලා. ඔයාට හිතෙන්න පුළුවන්. But they are life changing. ඔයා මාසයක් කරලා බලන්න එක දිගට මෙන්න මේ කියන ස්ටෙප්ස් පහ. දවසකට පැය භාගයක් පොතක් කියවන්න, දවසකට පැය භාගයක් ඔයාගේ ස්කිල් එකක් ඉගෙන ගන්න, සෝෂල් මීඩියා වලට යන ටයිම් එක අඩු කරන්න, ඔයාගේ බොඩි එක මේන්ටේන් ෆිට්නස් එක මේන්ටේන් කරගන්න. මෙන්න මේ කියන ස්ටෙප්ස් පහ, හැබිට්ස් පහ මාසයක් ෆලෝ අප් කරලා බලන්න. ඔයාට ඔයාගෙම වෙනසක් තේරෙයි. So start today, not tomorrow. අද ඉඳන් පටන් ගන්න. හෙට නෙමෙයි අද. ඔයාටම තේරෙයි ඔයා තැන්ක්ෆුල් කරයි මේ අවුරුද්ද අවසානයේදී ඔයා 2026 ඔයාගේ ලයිෆ් එක මේ විදිහට පටන් ගත්ත එකට ඔයා මේ අවුරුද්ද අවසානයේදී ස්තුතිවන්ත වෙයි. ඉතින් අද ඉඳන් පටන් ගන්න මේ හැබිට්ස් පහ අනිවාර්යෙන් ඔයාගේ ලයිෆ් එකම චේන්ජ් කරන හැබිට්ස් පහක්. So start today, not tomorrow.